අද ඔයාලා මේ දකින්නේ අපේ 10 ශ්‍රේණි ඉගෙනම ලබන මනිදු ශිෂ්‍යයාගේ තවත් අලුත් නිර්මාණයක්. අපිට නම් මේක ඇත්තටම අලුත් වුණාට මෙයාට ඒක අලුත් දෙයක් නෙවෙයි. මොකද අපි කලින් වීඩියෝ එකෙත් දැම්මා, අපේ විද්‍යාවසව දැම්මා කලින් වීඩියෝ එකෙත් මෙයාගේ තවත් නිර්මාණයක්. ඒකේ අපි දැක්කේ ට්‍රැක්ටර් එක විතරයි. හැබැයි දැන් මේකේ මෙයා ලස්සනට ඇත්තම ඇත්ත එකක් වගේ ට්‍රැක්ටර් ට්‍රේලර් එකත් හදලා තියෙනවා. පොඩි ලෑන්ඩ් මාස්ටර් ට්‍රැක්ටර් ට්‍රේලර් එකත් හදලා තියෙනවා. අපි බලමු පොඩ්ඩක් මෙයාගෙන් විස්තර ටිකක් අහලා කොහොමද අපේ පසිඳු පුතා මේක ලස්සන නිර්මාණය කරේ, කොහොමද එයා මොනවද මේකට යොදාගෙන තියෙන්නේ, එයාට කොහොමද මේ අදහස ආවේ කියන එක. මරුදු මට කියන්න මේක සඳහා ඔයා යොදාගෙන තියෙන්නේ මොන වගේ අමුද්‍රව්‍යද? ඔයා මේ නිර්මාණ කරන්න විශේෂයෙන්ම මේ වගේ ට්‍රේලර් එකක් එක්ක මේ වගේ ට්‍රැක්ටර් එකක් හදන්න, ලෑන්ඩ් මාස්ටර් එකක් හදන්න ඔයා පාවිච්චි කරලා තියෙන මොන වගේ අමුද්‍රව්‍යද? මුලින්ම ටයර් ගැන කිව්වොත් මේ ටයර් වලට ටියුබ් තමයි යොදාගෙන තින්නේ. මේ රිම් එකට නම් ඔය තින්ත කුප්පි වල තියෙන මූඩි තමයි ඒකට දාලා තින්නේ. හරි. ඔයා ටයර් එක වෙනුවට ටයර් එකට යොදාගෙන තියෙන ටියුබ් එකක් කපලා ඔයාම හදලා නේද? ඔව්. රයිට්. එතකොට ටයර් එක මොකද්ද කිව්වේ? ටයර් එක නෙවෙයි, සෝරි. මෙතන තියෙන රිම් එක. රිම් එක මේ ඔය තින්ත බෝතල් තියෙන්නේ. අන්න ඒ වගේ මූඩි. ඒ වගේ මූඩියක් යොදාගෙන තමයි ඔයා මේක හපලා තියෙන්නේ. හරි. ඔයා සාමාන්‍යයෙන් අර ලෑම්ප් මාස්ටර් එක තියෙන සියුම් තැන් පව අධ්‍යයනය කරලා ඔයා මේ වැඩේ ලස්සනට කරලා තියෙනවා. ඇත්තටම මේක විශිෂ්ට නිර්මාණයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒත් එකම ට්‍රේලර් එක හදන්න මොකද්ද යොදාගෙන තියෙන්නේ? මේ බෝඩ් ඇසෙට් මේක හාෆ් බෝඩ් කියලා තමයි කියන්නේ. හાર્ඩ් බෝඩ් එක නේද? ඔව්. රයිට්. හරි. හાર્ඩ් බෝඩ් එක යොදාගෙන ලස්සනට වර්ණ යොදාගෙන ඊට පස්සේ ඔයා මේකේ අපිට දකින්න තියෙනවා නගුලක් තියෙනවා. ඊට පස්සේ අර පෝරුව වෙනම තියෙනවා. ඇත්තටම ලස්සනයි මේක. ඔයාට මේ වගේ නිර්මාණ කරන්න දැන් මේක විතරක් නෙවෙයිනේ. ඔයා ලස්සන තව වාහන කීපයක් නිර්මාණය කරලා තියෙනවා කියලා අපි දන්නවා. ඔයා මට කියන්න ඔයාට මේ වගේ අදහසක් ආවේ කොහොමද? මෙහෙ නැතව කැමැත්තෙන් කරන එකක්ද නැත්නම් ඔයාට අනාගත බලාපොරොත්තුවක් තියෙනවද? මේ ගැන මට පොඩ්ඩක් කියන්න මනද? විනෝදාංශයක් විදිහට තමයි කරන්නේ. බිස්නස් එකක් විදිහට කරන්නත් හිතාගෙන ඉන්නවා. හරි මනිද. අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. හරි. ඔයාට ඔයාගේ මේ ලස්සන නිර්මාණ දෙකල ඔයාගේ අනාගතයට ඔයාට මෙන්න මේ දේ තවත් වැඩි දියුණු කරගන්න උදව්